ඉතින් කොහොමද ඔයාලට? අද මම අරගෙන ආවේ ගෑනු ළමයි අපි හැමෝම කැමති දෙයක්. මොන ලස්සනට පිරිසිදුවට පිළිවෙලට තියාගන්න අපි හැමෝම කැමතියි. ඉතින් හොයාගන්න පුළුවන් ලේසිම අමුද්‍රව්‍ය තුනකින් ෆේස් පැක් එකක් හරිම අඩු වියදමකින් හදාගන්න විදිය තමයි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් ගෑනු ළමයි විදිහට මූණේ අපි කවුරුත් කැමති නෑ පිම්පල්ස් එනවට, එතකොට ලප කැලල් තියෙනවට, අව්වට පිච්චිලා කැත වෙලා තියෙනවට අපි කවුරුත් කැමති නෑ. ඉතින් මේ හැම දෙයකටම හොඳම හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් බෙස්ට්ම බෙස්ට් ෆේස් පැක් එකක් තමයි මේ. ඉතින් හරිම ලේසි ගෙදරදීම ඔයාලට හදාගන්න පුළුවන් හරිම අඩු වියදමක් තමයි මේකට යන්නේ. මේ අමුද්‍රව්‍ය තුනම ලේසියෙන්ම අපිට ඕනෑම බෙහෙත් පටු ශාප්පුවකින් අපිට ගන්න පුළුවන්. ආයුර්වේද බෙහෙත් තියෙන ඒවායින් ගන්න පුළුවන්. ඉතින් අපිට පළවෙනියටම ඕනි කරනවා කස්තුරි කහ. හැමෝම දන්නවනේ කස්තුරි කහ ගැන. ඊළඟට අපිට ඕන කරනවා සුදු හඳුන්. මේවා ඔක්කොම මේ විදිහට පවුඩර් විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟට වැල් මදට. මේක නම් ඔයාලා අහලා තියෙනවද නම් දන්නේ නැහැ. හැබැයි මේකත් ඕනි කරනවා අපිට. ඊළඟට මෙන්න මේ විදිහට දෙහි සහ මී පැණි මෙන්න මේ වගේ සල්පයක් මම ගත්තා. ඊට පස්සේ මෙන්න මේ වගේ පිරිසිදු භාජනයකුත් අපිට ඕනි කරනවා. ඒ වගේම මම මූණට ඇප්ලයි කරන්න මෙන්න මේ විදිහට බ්‍රෂ් එකකුත් ගත්තා. ඉතින් අපිට ඕනි කරන්නේ ෆේස් පැක් එක හදන්න මෙන්න මේ අමුද්‍රව්‍ය ටික තමයි. හරිම ලේසි මේ අඩුම කාලෙකින් ෆේස් පැක් එක හදන්නයි අපි යන්නේ. මුලින්ම ඔයාලා හැම අමුද්‍රව්‍යකින් සමාන ප්‍රමාණ වලින් මේ විදිහට භාජනයට ගන්න. කස්තුරි කහ කියන්නේ මූණ විස බීජ හරණයට ගොඩාක්ම හොඳයි මූණේ තියෙන සුදු හඳුනුත් එහෙමයි මූණ පැහැපත් කරන්න. වැල් මදට මූණේ දුර්වල වෙලා තියෙන ලප කැලල් පැල්ලම් මේ හැම දෙයකටම ගොඩාක්ම හොඳ දෙයක් තමයි වැල් මදට කියන්නේ. අපි මේ පැණි ටිකත් මේ විදිහට එකතු කරගත්තා. ඊළඟට අපි දෙහි ටිකත් මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. මට ඔයාලට මුලින් කියන්න බැරි වුණා අපි වතුර එකතු කරගන්නත් ඕනි. මොකද මේක මූණේ අපි ඇප්ලයි කරගන්න පේස්ට් එකක් විදිහට හදා ගන්න ඕනි. ඒක නිසා අපි වතුර එකතු කරගන්න ඕනි. මට ඔයාලට කලින් කියන්න බැරි වුණා ඒක. මම මෙන්න මේ විදිහට වතුර බින්දු කිහිපයක් එකතු කරගත්තා. මේක හොඳට පේස්ට් එකක් විදිහට හදා ගන්න ඕනි. මොකද ඇප්ලයි කරන්න පහසු වෙන විදිහට. වතුර මදි වුණත් මේක පොඩි ප්‍රශ්නයක් වෙනවා. වතුර වැඩි වුණත් ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා අපි කාණ්ඩ ප්‍රමාණයට වතුර එකතු කරගන්න ඕනි. හොඳට මේක මිශ්‍ර කරගත්තට පස්සේ ඔයාලා මූණ මේක ඇප්ලයි කරන්න කලින් මූණ හොඳට පිරිසිදු කරගන්න ඕනි. මම ෆේස් වොෂ් එකක් අරගෙන මගේ මූණ මේක ඇප්ලයි කරන්න කලින් හොඳට පිරිසිදු කරගත්තා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ ගානට තමයි හදාගන්න ඕනේ ඇප්ලයි කරන්න. හරි දැන් මං හිතන්නේ හරි මේ ගාන තමයි හරිම ගාන. හරි දැන් අපි මේක ඇප්ලයි කරගමු මූණේ. මගේ මූණ මම දැන් හොදලයි තියෙන්නේ. ඊළඟට මම දැන් මේක ඇප්ලයි කරගන්නයි හදන්නේ. මෙන්න මේ විදියට. මම හිතන්නේ මගේ පේස්ට් එකට වතුර මදි වගේ. ඒකයි මට මේ ඇප්ලයි කරන්න ටිකක් අපහසු. ඉතින් තව වතුර බින්දු කිහිපයක් එකතු කරගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. මේ වෙලාවේ මම එකතු කරන්න යන්නේ නැහැ. ඔයාලට මම ඇප්ලයි කරන විදිය පෙන්නනවා.
මම ආපහු වතුර බින්දු කිහිපයක් එකතු කරලා හරිම ගානට පේස්ට් එක හදාගෙන මෙන්න මේ විදිහට මගේ මුළු මූණෙම මම ඇප්ලයි කරගත්තා. ඔයාලත් මෙන්න මේ විදිහට සම්පූර්ණ මූණෙම ඇප්ලයි කරගන්න. විනාඩි 10ක් 15ක් යනකොට හොඳට මූණට ඇබ්සෝබ් වෙලා මේ පේස්ට් එක වේලෙන්න ගන්නවා. මෙන්න මේ ගානට එනකොට ඔයාලට පුළුවන් මේක වොෂ් කරලා දාන්න. චුටි දැවිලි ගතියකුත් එන්න පුළුවන්. ඒක එච්චර හිතන්න එපා. ඒක මේකේ තියෙන කස්තුරිකා සහ දෙහි නිසා වෙන්න පුළුවන්. ඒ නිසා ඒක එච්චර හිතන්න එපා. මේවා ස්වභාවික දේවල් නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මම අද ගෙනාපු වීඩියෝ එකෙන් ඔයාලා මොනවා හරි ඉගෙන ගත්ත කියලා මම හිතනවා. එහෙනම් තවත් දවසක හමු වෙමු. එතකන් ඔයාලට බයි බයි සුබ දවසක්.